අද අපි ආවේ බාබී the Nutcracker චිත්‍රපටයක් රැගෙනයි. ක්ලේරා කුඩා කාලයේම ඇයගේ දෙමව්පියන් මිය ගොස් තිබුණා. ඉතින් ඇය හා ඇයගේ කුඩා සහෝදරයා හදා වඩාගත්තේ ඔවුන්ගේ සීයා ලෙසිනුයි. සැබවින්ම සීයා ඔවුන්ට බෙහෙවින් ආදරය කළා. එහෙත් ඔහු තරමක් දැඩි ලෙස කටයුතු කළේ ඔවුන්ගේම යහපතටයි. එබැවින් ක්ලේරා සහ ඇයගේ කුඩා සහෝදරයා යහපත් ලෙස හැදී වැඩී තිබුණා. මෙවර නත්තල සඳහා ඔවුන් ලහි සූදානම් වෙමින් සිටියේ ඔවුන්ගේ අමුත්තන් පිළිගැනීම සඳහායි. ඒ අතරතුර එලිසබෙත් නැන්දාගේ පැමිණීම ක්ලේරාට ඉමහත් සතුටක් ගෙන දුන්නා. ඊට විශේෂම හේතුව වුණේ එලිසබෙත් නැන්දාගේ සංචාරයන් පිළිබඳව විස්තර අසා සිටීමට ක්ලේරා බෙහෙවින් ප්‍රිය කළ නිසායි. එලිසබෙත් නැන්දා ක්ලේරාට සහ ඇයගේ කුඩා සහෝදරයාට නත්තල් තෑගි ගෙන එන්නටද අමතක කර තිබුණේ නැහැ. ඉතින් ක්ලේරා ඇයට ලැබුණු තෑගි පෙට්ටිය විවර කර බලන්නට වුණු අතර එහි තිබුණේ ලීයෙන් නිර්මාණය කරන ලද නට්ක්‍රැකර් කෙනෙකුයි. ඇය එම ත්‍යාගය පිළිබඳව බෙහෙවින් සතුටට පත් වුණා. නට්ක්‍රැකර්ව දුටු ක්ලේරාගේ කුඩා සහෝදරයා එය උදුරා ගැනීමට උත්සාහ කළේ විනෝදයට වුණා. ඒ නට්ක්‍රැකර්ගේ එක් අතකට හානි වුණු බැවින් ක්ලේරා එයට වෙලුම් පටියක් දමන්නට වුණා. මධ්‍යම රාත්‍රියේද උදා වෙමින් තිබුණු බැවින් හිඳගෙන සිටි අසුනේම ක්ලේරාට නිින්ද ගොස් තිබුණේ නට්ක්‍රැකර්ද අතැතිවයි. ක්ලේරා සොයා පැමිණි සීයා ඇයව අවදි කරවීමට උත්සාහ කළත් එලිසබෙත් නැන්දා එය වැළැක්වීම නිසා ක්ලේරාගේ සුවබර නිින්දට බාධාවක් වුණේ නැහැ. නමුත් ඊට මිනිත්තු 15කට පමණ පසු වේලාව මධ්‍යම රාත්‍රී 12 බව හඟවමින් ඔරලෝසුවේ සීනුව නාද වුණා. ඒත් සමගම කිසියම් මායාවක් සිදුවීමට පටන් ගත්තා. විසිත්ත කාමරය තුල තිබුණු කුඩා සෙදුරකින් මී සොල්දාදුවන් රැසක් පිටතට පැමිණෙන්නට වුණේ ඒත් සමගයි. එසේම ක්ලේරා තැතිව තිබුණු නට්ක්‍රැකර්ට පණ ලැබී එම මීයන් සමග සටන් කරන්නටද වුණා. මේ මොහොතේ නිින්දෙන් අවදි වුණු ක්ලේරාට සිතුනේ තමන් සිහිනයක් දකිමින් සිටින බවයි. එවිට මී රජාද එතැනට පැමිණ නට්ක්‍රැකර් සමග සටන් වැදීමට ගත් අතර නට්ක්‍රැකර් අතැතිව තිබුණු කඩුව බිම හෙලන්නට මී රජාට හැකි වුණා. පසුව මී රජා නට්ක්‍රැකර්ට දරුණු පහරක් එල්ල කරන්නට සූදානම් වුණේ ඔහුගේ මායා යෂ්ටිය පුරවක් බවට පත් කරගෙනයි. ක්ලේරා ඊට මැදිහත් වුණේ එවිටයි. ඇය මී රජාට බාධා කරමින් නට්ක්‍රැකර්ව ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම නිසා මී රජා ඔහුගේ මායා යෂ්ටියේ බලයෙන් ක්ලේරාව කුඩා කළේ අකාරුණික ලෙසයි. එහිදී නට්ක්‍රැකර් ක්ලේරාව ආරක්ෂා කරමින් නැවතත් කඩුව අතටගෙන මීයන් සමග සටන් වැදුණා. ඔවුන්ගේම සටන අවසාන වුණේ ක්ලේරා විසින් මී රජාට එල්ල කළ සපත්තු පහරත් සමගයි. ක්ලේරා නැවතත් තමන්ව සැබෑ තත්ත්වයට පත් කිරීමේ හැකියාව නට්ක්‍රැකර්ට ඇතැයි සිතුවත් එම හැකියාව ඇත්තේ ෂුගර් ප්ලම් කුමරියට පමණක් බව නට්ක්‍රැකර් ක්ලේරාට පැවසුවා. එසේම නට්ක්‍රැකර්ගේ සැබෑ ස්වරූපයද එය නොවන බව ක්ලේරාට දැනගන්නට ලැබුණේ එවිටයි. නමුත් නට්ක්‍රැකර් තමන් කවුරුන්දැයි පැහැදිලිව හෙළි කිරීමට එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. කෙසේ වෙතත් ඔහුවද නට්ක්‍රැකර් කෙනෙක් බවට පත් කර තිබුණේ ක්ලේරාව කුඩා කළ මවුස් කිං විසින්ම බව ක්ලේරාට ඔහුගෙන් දැනගන්නට ලැබුණා. ඔවුන්ගේ කතාබහ අතරේ පණ ලැබී තිබුණු ඔරලෝසුව මත සිටි බස්සා ඔවුන් අසලට පැමිණෙන විට ක්ලේරා හා නට්ක්‍රැකර් තරමක් කලබලයට පත් වුණා. බස්සා පැමිණ තිබුණේ ඔවුන්ට උපකාර කිරීමටයි. කුණාටු මුහුද තරණය කර ෂුගර් ප්ලම් කුමරිය හමුවට යාමෙන් නට්ක්‍රැකර්ට හා ක්ලේරාට නැවතත් යථා ස්වරූපයට පැමිණිය හැකි බව බස්සා පැවසුවේ එබැවිනුයි. ක්ලේරාට ඇයගේ මවගෙන් ලැබී තිබුණු බැලේ නර්තන ශිල්පිනියකගේ කුඩා අනුරුවෙහි පැළඳ තිබුණු මාලය ක්ලේරාට ගෙනවිත් දුන් බස්සා පැවසුවේ
ෂුගර් ප්ලම් කුමරිය හමු වූ පසු නැවත පැමිණීමට එහි ලොකට් එක විවර කරන ලෙසයි. තවදුරටත් ක්ලේරාට එම බස්සාගෙන් කිසිවක් දැනගන්නට නොලැබුණේ ඒත් සමගම බස්සා ආපසු ඔරලෝසුව මතට ගොස් පිළිරුවක් බවට පත්වන නිසයි. ක්ලේරාට මෙහි සිදුවන හැම දෙයක්ම විකාරයක් ලෙසින් දැනුණත් ඇය නට්ක්‍රැකර් සමග මවුස් කිං පැමිණි ගුලට ඇතුළු වුණේ කරන්නට වෙනත් යමක් නොමැති බැවිනුයි. මේ ගුල තුළට අඩි කිහිපයක් තබමින් ඇතුළු වන විට ක්ලේරා හා නට්ක්‍රැකර් මායාවන්ගෙන් පිරුණු උමගක් තුලින් පහළට ලිස්සා යන්නට වුණේ කිසිදු ආයාසයකින් තොරවයි. එම උමං මාර්ගයේ අනෙක් කෙළවර විවෘත වුණේ හිමෙන් වැසුණු ප්‍රදේශයක් වෙතටයි. එහිදී පුංචි හිම සුරංගනාවියක් මෙන්ම කුඩා බැලේ නර්තන ශිල්පිනියන් රැසක්ද ක්ලේරා හා නට්ක්‍රැකර් අසලට පැමිණ නර්තනයේ යෙදුණා. ඔවුන්ගේ නර්තනය අවසන් වුණේ ක්ලේරාට හා නට්ක්‍රැකර්ට යා යුතු මාර්ගය විවර කර දෙමිනුයි. ආලෝකයේ විහිදෙන දෙසට ක්ලේරා හා නට්ක්‍රැකර්ට ඇවිද යන්නට වුණේ ඉන් අනතුරුවයි. එහිදී ක්ලේරා හිම මත පා තබන විට ඇයගේ පා සටහන් මතින් මල් හට ගන්නට වුණා. එය ඔවුන් දෙදෙනාම දුටුවේ නැහැ. එතනින් පිටතට පැමිණි ඔවුන්ට පහලින් පිහිටා ඇති පාතීනියාවේ සුන්දරත්වය දකින්නට ලැබුණා. එය හිම පවා සීතල නොවන මනරම් භූමියක් යයි ක්ලේරාට සිතුණා. නමුත් එය නට්ක්‍රැකර් ජීවත් වන රාජධානියයි. පාතීනියාවේ සුන්දරත්වය තවදුරටත් එලෙසින්ම පවතින්නට නම් මවුස් කින්ගේ පාලනයෙන් එය මුදා ගැනීමට සිදුවන බව නට්ක්‍රැකර් ක්ලේරා සමගින් පැවසුවා. මේ අතරතුර ක්ලේරා හා නට්ක්‍රැකර්ගේ පැමිණීම දුටු මවුස් කින්ගේ ඔත්තුකාර බවුලේ ඔවුන් පාතීනියා වෙත පැමිණ ඇති බව මවුස් කින් හමුවට ගොස් පවසන්නට වුණා. එසේම ඔවුන් පැමිණෙන්නේ මවුස් කින්ව පරාජය කිරීමේ හැකියාව ඇති ෂුගර් ප්ලම් කුමරිය සොයා බවද ඔත්තුකාර බවුලා මවුස් කින්ට පැවසුවා. එයින් කෝපයට පත්වුණු මවුස් කින් ඔහුගේ සොල්දාදුවන් පිටත් කර හැරියේ ක්ලේරා හා නට්ක්‍රැකර්ව රැගෙන එන ලෙස අනකරමිනුයි. මේ වන විට ක්ලේරා සහ නට්ක්‍රැකර් ජින්ජර්බ්‍රෙඩ් ගම්මානය වෙත ගොස් තිබුණා. නමුත් ඒ වන විට ගම්මානයේ පාළු ස්වභාවයක් දකින්නට ලැබුණා. ඔවුන්ට එහිදී කුඩා දරුවන් දෙදෙනෙකු මුණ ගැසුණා. ජින්ජර්බ්‍රෙඩ් ගම්මානයට සිදු වී ඇති කනගාටුදායක තත්වය ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ එම කුඩා දරුවන්ගෙනුයි. මවුස් කින් විසින් ජින්ජර්බ්‍රෙඩ් ගම්මානයට සිදු කර ඇති විනාශයට සම්පූර්ණ වැරදිකරු එරික් කුමාරයා බව දරුවන් එක එල්ලේම චෝදනා කර සිටින විට එරික් කුමාරයානු කවුරුන්දැයි ක්ලේරා නට්ක්‍රැකර්ගෙන් විමසුවා. එහිදී නට්ක්‍රැකර් ක්ලේරා සමගින් පැවසුවේ මවුස් කින් බලය ලබා ගැනීමට පෙර පාතේනියාවේ රජකම් කළ රජතුමාගේ පුත්‍රයා එරික් කුමරු බවයි. ක්ලේරාට මේ වන විට එරික් කුමාරයා සිටින ස්ථානය පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය වන කුඩා දරුවන් ඒ ගැන දැන සිටියේ නැහැ. එසේම එරික් කුමාරයා පිළිබඳව සෙවීම පවා ඔවුන් ප්‍රතික්ෂේප කළේ ඔහු රාජධානිය තුල සිටීමෙන්ද පළක් නොවන බව පවසමිනුයි. දරුවන් තනිව සිටීම අනාරක්ෂිත බැවින් නට්ක්‍රැකර් සහ ක්ලේරා ගම්මානයේ තිබුණු අශ්ව කරත්තයක ඔවුන්ව නංවාගෙන ඉදිරියට ගියේ ආරක්ෂිත ස්ථානයක ඔවුන්ව නැවැත්වීමේ අදහසින් යුතුවයි. අතරමඟදී මදකට නැවතුණු ඔවුන්ට දකින්නට ලැබුණේ මවුස් කින්ගේ සොල්දාදුවන් ගම්මානයේ ඉතිරි වී සිටි අනෙක් අයද රැගෙන යන අයුරුයි. ඒත් සමගම ඔවුන් පැමිණි අශ්ව කරත්තයද රැගෙන යාමට මවුස් කින්ගේ සොල්දාදුවන් උත්සාහ කළත් එය අසාර්ථක වුණේ අශ්වයා සෙබළුන්ව මගහැර යාමට තරම් දක්ෂ වුණු නිසායි. ඒ මොහොතේ මවුස් කින්ගේ සෙබළුන් ක්ලේරා නට්ක්‍රැකර් හා කුඩා දරුවන් දෙදෙනාව දැක ඔවුන් පසුපස හඹා එන්නට වුණා. එවිට මවුස් කින්ගේ සෙබළුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඔවුන් වනාන්තරය තුලට දුව ගියා. එහිදී ගසක් මත තැනූ අට්ටාලයකට ගොඩවීම සඳහා පහතට දමා තිබුණු ලණුයිනි මගක් දිගේ ඔවුන් ඉහළට නැගීම නිසා මවුස් කින්ගේ සෙබළුන්ට ඔවුන්ව මගහැරී ගියා. නමුත් ඔවුන් වෙනත් මිනිසුන් පිරිසකගේ ග්‍රහණයට හසු වුණේ බලාපොරොත්තු නොවුණු ලෙසයි. එම මිනිසුන් සිතුවේ ක්ලේරා සහ නට්ක්‍රැකර් මවුස් කින්ගේ ඔත්තුකරුවන් බවටයි. එය එසේ නොවන බව
කුඩා දරුවන් දෙදෙනා ඔවුන්ට පැවසුවත් එක්වරම එය විශ්වාස නොකළ එම මිනිසුන් දරුවන් දෙදෙනාව එතන සිටි කාන්තාවකට බාර දී ක්ලේරා සහ නට්ක්‍රැකර්ව කැඳවාගෙන අට්ටාලය තුළට ගියේ ප්‍රශ්න කිරීම සඳහායි. ඊට ප්‍රමුඛත්වය ගත්තේ මාලිගාවේ නිලධාරීන් යයි සිටිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුයි. එහිදී ක්ලේරා සහ නට්ක්‍රැකර් තම තමන්ව ඔවුන්ට හඳුන්වා දෙන්නට වුණා. එසේම ඔවුන් මේ වන විට සිටින තත්වයට ඔවුන්ව පත් කළේ මවුස් කිං බවද පැවසුවා. තවද ඔවුන් හැම කෙනෙක්ටම යථා තත්වයට පත්වීමට නම් ෂුගර් ප්ලම් කුමරිය සොයා යා යුතු බව ඔවුන් දෙදෙනා අනෙක් මිනිසුන් ඉදිරියේ පැවසුවා. එහෙත් එතන සිටි වැඩිහිටි නිලධාරියා එය උපහාසයට ලක් කරමින් නොසලකා හරින්නට වුණත් නට්ක්‍රැකර් නැවතත් ඔහුට පැවසුවේ එය තමන්ට එරික් කුමාරයා විසින් පැවසූ බවයි. එවිට එම පුද්ගලයා තවදුරටත් දොස් පවරමින් කෑ ගසන්නට වුණේ සිදු වී ඇති හැම දෙයකටම වගකිව යුත්තේ එරික් කුමාරයා බව පවසමිනුයි. එතන සිටි අනෙක් තරුණ නිලධාරියා ඊට එකඟ නොවුනේ එරික් කුමාරයා තමන්ගේ මිතුරෙක් බව මතක් කර දෙමිනුයි. එහිදී ඔහු වැඩිහිටි නිලධාරියාව ඇමතුවේ මේජර් මින්ට් නමිනුයි. එවිට මේජර් මින්ට් එම තරුණ නිලධාරියාට කැප්ටන් කැන්ඩි නමින් අමතමින් පැවසුවේ තමන් ඔහුගේ උසස් නිලධාරියා බව අමතක නොකරන ලෙසයි. නමුත් කැප්ටන් කැන්ඩි මේජර් මින්ට් හට පැවසුවේ එක්තරා අවස්ථාවකදී රජතුමා විසින් එරික් කුමාරයා හට ෂුගර් ප්ලම් කුමරිය පිළිබඳව පැවසූ බව තමන්ගේ මතකයේ ඇති බැවින් ක්ලේරා සහ නට්ක්‍රැකර් පවසන දේ නිවැරදි විය හැකි බවයි. මේ මොහොතේ මේජර් මින්ට් තරමක් අවනත වුණු බවක් පෙනෙන්නට තිබුණා. එසේම ක්ලේරා සහ නට්ක්‍රැකර් සමගින් ෂුගර් ප්ලම් කුමරිය සොයා යාමටද ඔහු කැමැත්ත පළ කළා. කෙසේ වෙතත් තනතුර සහ වැඩිහිටි බව නිසා තමන් පිළිබඳව අධිතක්සේරුවක සිටි මේජර් මින්ට් මෙහෙයුමේ මූලිකත්වය ගන්නේ තමන් බව අනෙක් දෙදෙනාට පැවසුවා. අවශ්‍ය වන්නේ ෂුගර් ප්ලම් කුමරිය සොයා යාම බැවින් ඔවුන්ද ඊට එකඟ වුණා. මේ වන විට මවුස් කිං විසින් ක්ලේරා සහ නට්ක්‍රැකර්ව රැගෙන ඒමට යවූ සොල්දාදුවන් ආපසු මවුස් කිං හමුවට ගොස් ඔවුන්ව අල්ලා ගැනීමට නොහැකි වුණු බව පැවසීමත් සමග කෝපයට පත් වුණු මවුස් කිං ඔහුගේ සෙබළුන්ව කුඩා ගල් පිළිම බවට පත් කර දැමුවේ ඔහුගේ අකාරුණික බව පෙන්වමිනු. මවුස් කිං විසින් අත්පත් කරගෙන සිටි මාලිගාවේ කාමර තුල එසේ කුඩා ගල් පිළිම බවට පත් කළ බොහෝ පිරිසක් රඳවා තිබුණා. මෙවර මවුස් කිං විසින් මාලිගාවේ ගල් කණුවක් සොල්දාදුවෙක් බවට පත් කර ඔත්තුකාර වවුලා සමගින් පිටත් කර හැරියේ නට්ක්‍රැකර් හා ක්ලේරාව විනාශ කර දැමීමටයි. මේ වන විට රාත්‍රියද උදා වී තිබුණත් ක්ලේරාට හෝ නට්ක්‍රැකර්ට නිින්ද ළඟා වී තිබුණේ නැහැ. ඔවුන් රාත්‍රී අහස දෙස බලමින් කතාවට වැටුනේ ඒ නිසයි. ක්ලේරාට මේ වන විට තමන් සමග සිටින නට්ක්‍රැකර් සැබවින්ම එරික් කුමාරයා බව වැටහී තිබුණා. නමුත් ඔහු ඒ සැඟවීමට උත්සාහ කළේ ඔහුගේම රාජ්‍යයේ වැසියන් ඔහුව ප්‍රතික්ෂේප කරන නිසයි. නමුත් ඔහුගේ සැබෑම අරමුණ වී තිබුණේ කෙසේ හෝ ෂුගර් ප්ලම් කුමරිය සොයා යාමෙන් තමන්ගේ රාජ්‍ය සහ වැසියන්ව නැවතත් සතුටින් තැබීමයි. පසුදින උදෑසන ක්ලේරා සහ නට්ක්‍රැකර් මේජර් මින්ට් හා කැප්ටන් කැන්ඩිද සමගින් ෂුගර් ප්ලම් කුමරිය සොයා ගමන ආරම්භ කළා. නමුත් මේජර් මින්ට්ගේ අහංකාර හැසිරීම ඔවුන්ගේ ගමනට බෙහෙවින් බාධාවක් වුණා. වරක් ඔහුගේ නොසැලකිලිමත් බව නිසා කැප්ටන් කැන්ඩි අනතුරට පත් වූ විට ඔහුව බේරාගත්තේ නට්ක්‍රැකර් විසිනුයි. එහෙත් මේජර් මින්ට් ඔහුගේ ක්‍රියාකලාපය වෙනස් කරගන්නට තරම් නිහතමානී වුණේ නැහැ. කෙසේ හෝ ඔවුන් කුණාටු මුහුදට ආසන්න වුණ විට මේජර් මින්ට් කැප්ටන් කැන්ඩිවද කැඳවාගෙන ගියේ කුණාටු මුහුද තරණය කිරීමට හැකි නෞකාවක් සූදානම් කිරීමටයි. කැප්ටන් කැන්ඩිට අකමැත්තෙන් වුවත් මේජර් මින්ට් සමග යාමට සිදු වුණේ ඔහු කැප්ටන් කැන්ඩිගේ උසස් නිලධාරියා වුණු නිසායි. නමුත් නට්ක්‍රැකර් ක්ලේරාද සමගින් වෙනත් ප්‍රදේශයක් වෙත පිය නැගුවා. ඒ අවට බලන හැම තැනකම පොළව වියලී ගොස් තිබුණේ ඉඩෝරයකට හසු වුණු ලෙසයි. එසේම එකදු ගසක හෝ කොළයක් දකින්නට නොතිබුණු අතර ඒවා වියලී ගොස් මලානික වී තිබුණා. එහිදී නට්ක්‍රැකර් විසින්
වසා තිබුණු පැරණි ළිඳක් විවර කරන්නට වීමත් සමගම ඒ තුලින් පුංචි සුරංගනාවියන් රැසක් පිටතට පැමිණියා. එලෙසින් පිටතට පැමිණි සුරංගනාවියන් මලානික වී ගොස් තිබුණු නිම්නය යලි පණ ගන්වන්නට වුණේ හරි අපූර්ව ලෙසයි. එහිදී ක්ලේරාට නට්ක්‍රැකර්ගෙන් දැනගන්නට ලැබුණේ එම පුංචි සුරංගනාවියන් ළිඳ තුල සිර කර දමා ඇත්තේ මවුස් කිං විසින් බවයි. මේ වන විට හරිත පැහැයෙන් බබලන නිම්නයේ ක්ලේරා සහ නට්ක්‍රැකර් ඉදිරියට ඇවිද යන්නට වුණේ සුරංගනාවියන්ද සමගයි. ගස්වල මල්පල හට ගනිමින් බබලන නිම්නයේ ඇවිද යන අතරේදී සුරංගනාවියන් නට්ක්‍රැකර්ට රහසින් පැවසුවේ ක්ලේරා සුන්දර තරුණියක් බවයි. ඒ වන විටත් ඔවුන්ගේ සිත් එකිනෙකා කෙරෙහි බැඳී තිබුණු බව සුරංගනාවියන්ට හොඳින්ම වැටහී තිබුණා. නමුත් ඒ සුන්දර මොහොත විනාශ කිරීමට මවුස් කින්ගේ ගල් සොල්දාදුවා ඔත්තුකාර වවුලාගේ මඟ පෙන්වීමෙන් එතනට පැමිණෙමින් සිටියා. සුරංගනාවියන් බිය වී එතනින් පිට වී යන්නට වුණු අතර ක්ලේරා සහ නට්ක්‍රැකර් මේජර් හා කැප්ටන්ට අනතුරු අඟවමින් ඔවුන්ද සමගින් සැඟවෙන්නට වුණා. මේ මොහොතේ ගල් සොල්දාදුවා විශාල කළු ගලක් ඔසවා මේජර් හා කැප්ටන් සූදානම් කරමින් තිබුණු නෞකාව මතට අත්හැරියේ ඒ විනාශ කර දමමිනුයි. එවිට මේජර්මින්ට් සැඟවී සිටි තැනින් නැගිට නැවතත් අනුවන ලෙස හැසිරෙන්නට වුණේ ගල් සොල්දාදුවාට පැනවදිමිනුයි. එයින් ගල් සොල්දාදුවා ඔවුන් සැඟවී සිටින ස්ථානය දැනගත් අතර ඊළඟට ඔවුන් වෙතට පැමිණෙන්නට වුණා. ගල් සොල්දාදුවාගෙන් ආරක්ෂා වීමට ඔවුන්ට කළ හැකි කිසිවක් මේ වන විට නොතිබුණු අතර සුරංගනාවියන් නැවතත් ඔවුන්ගේ සහයට පැමිණියේ ඔවුන්ගේ වාසනාවකටයි. සුරංගනාවියන් කුණාටු මුහුද අයිස් බවට පරිවර්තනය කළේ එවිටයි. එසේම ක්ලේරා හා නට්ක්‍රැකර් පෙර අවස්ථාවේ දරුවන් දෙදෙනා සමගින් පදවාගෙන පැමිණි අශ්ව කරත්තය නැවතත් ඔවුන් වෙත පැමිණියේ ඔවුන්ව කුණාටු මුහුද හරහා රැගෙන යාමටයි. ඔවුන් ඉක්මනින්ම අශ්ව කරත්තයට ගොඩ වී කුණාටු මුහුද හරහා ගමන් ආරම්භ කරන්නට වුණත් ගල් සොල්දාදුවාද ඔවුන් පසුපසම පැමිණෙන්නට වුණා. ගල් සොල්දාදුවාව කෙසේ හෝ නැවැත්විය යුතු බැවින් කරත්තයෙන් බැසගත් නට්ක්‍රැකර් ආපසු දුව ගොස් ඔහුගේ කඩුවෙන් අයිස් තට්ටුව මත සිදුරක් ඇති කළේ එතනින් අයිස් තට්ටුව බිඳී යන ලෙසයි. නට්ක්‍රැකර් ආපසු දුව ගොස් අශ්ව කරත්තයට ගොඩ වුණු අතර අශ්ව කරත්තය ඔවුන්ව රැගෙන වේගයෙන් ඉදිරියට ඇදෙන්නට වුණා. නමුත් ගල් සොල්දාදුවා අයිස් තට්ටුව බිඳුණු තැනින් පහළට මුහුදේ ගිලී යන්නට වුණා. මෙසේ අශ්ව කරත්තයේ ගමන් කරන අතරතුර ක්ලේරා නට්ක්‍රැකර්ට පැවසුවේ ඔහු තවදුරටත් ප්‍රතික්ෂේප විය යුතු කෙනෙක් නොවන බවයි. ෂුගර් ප්ලම් කුමරියද නොමැතිව මෙතෙක් දුර ආරක්ෂිතව පැමිණීමට ඔවුන්ට හැකි වුණේ නට්ක්‍රැකර් නිසා බව මෙන්ම නට්ක්‍රැකර් විසින් කැප්ටන් කැන්ඩිගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳවද පවසමින් ක්ලේරා විසින් නට්ක්‍රැකර්ව වර්ණනා කරන්නට වුණා. මේ සියල්ලක් අතරේ මවුස් කින්ගේ ඔත්තුකාර වවුලා ආපසු මාලිගාව වෙත ගොස් සිදු වූ හැම සිදුවීමක් පිළිබඳවම මවුස් කින් හට පැවසුවා. මවුස් කින් එයින් කෝපයට පත් වුණත් ඔහු ෂුගර් ප්ලම් කුමරිය ගැන විශ්වාස නොකළේ ඇය මිත්‍යාවක් බව පවසමිනුයි. අශ්ව කරත්තේ නැගී ඉදිරියට යන අතරතුරදී මේජමින් පැවසුවේ තවදුරටත් ඉදිරියට යාම භයානක බැවින් ආපසු හැරී යාම සුදුසු බවයි. නමුත් ඔහුගේ අදහසට එකඟ නොවූ ක්ලේරා සහ නට්ක්‍රැකර් මීදුම හරහා ගමන් කළේ විශ්වාසයෙන් යුතුවයි. එහිදී ඔවුන්ට දකින්නට ලැබුණේ හරිත පැහැයෙන් වර්ණවත් වූ මනරම් භූමියකුයි. මේජමින් නැවතත් අනෙක් තිදෙනාව ඔහුට උවමනා පරිදි හසුරුවන්නට සූදානම් වුණ ඊට විරුද්ධ වෙමින් කැප්ටන් කැන්ඩි පැවසුවේ තවදුරටත් ගමනට නායකත්වය ගත යුත්තේ නට්ක්‍රැකර් බවයි. ඔහු නොමැතිව මෙපමණ දුරක් පැමිණීමට නොහැකි වන බව කැප්ටන් කැන්ඩිද තරයේ පවසා සිටියේ මේජමින්ට එරෙහි වෙමිනුයි. ඉන් අනතුරුව ක්ලේරා නට්ක්‍රැකර් හා කැප්ටන් කැන්ඩි පසුපස
මේජමින්ට නිහඬවම ගමන් කිරීමට සිදු වුණා. මෙසේ ඉදිරියට ඇවිද යන ඔවුන්ට අලංකාර මාලිගාවක් දකින්නට ලැබුණු නමුත් ක්ලේරා මදකට නැවතී යමක් කල්පනා කරන්නට වුණේ ඇයගේ මාලයේ ලොකට් එක දෙස බලමිනුයි. ඒ අතරතුර නට්ක්‍රැකර් සහ අනෙක් දෙදෙනා මාලිගාව තුළට ප්‍රවේශ වුණේ දෙවරක් නොසිතාමයි. ඒ මොහොතේ නොසිතූ ලෙස ඔවුන් කොටු වුණේ මවුස් කින්ගේ උගුලකට හසු වෙමිනුයි. ඒ මෙහෙයවනු ලැබූ මවුස් කින්ගේ ඔත්තුකාර වවුලා අනෙක් වවුලන්ට අනකලේ කූඩුවද සමගින් ඔවුන්ව මාලිගාව වෙත රැගෙන යන ලෙසයි. නමුත් ක්ලේරාව උගුලට හසු වී නොමැති බව ඔත්තුකාර වවුලා දකින විට ක්ලේරා සැඟවී තිබුණේ වවුලාගේ ඇස නොගැටෙන ලෙසයි. මේ වන විට මාලයේ ලොකට්ටුව විවර කර ක්ලේරාට නැවතත් නිවස වෙත යාමට හැකියාව තිබුණත් ඇය එලෙස නොකළේ නට්ක්‍රැකර් සහ අනෙක් දෙදෙනාගේ එකම බලාපොරොත්තුව Taman බව ඇයට හැඟුණු නිසායි. ඒ මොහොතේ ක්ලේරා අසලට නැවතත් පුංචි සුරංගනාවියක් පැමිණියේ ඇයට උපකාර කිරීම සඳහායි. පුංචි සුරංගනාවිය ක්ලේරාව මල්වැල් ලොන්චිල්ලාවක හිඳුවාගෙන නැවතත් පාතීනියාවේ මාලිගාව වෙත රැගෙන යන්නට වුණා. මේ වන විට මාලිගාව තුල මවුස් කින් විසින් දරසෑයක් සකස් කරවමින් සිටියේ නට්ක්‍රැකර් සහ අනෙක් දෙදෙනා විනාශ කර දැමීමේ අදහසින් යුතුවයි. ඒ අතරේ ක්ලේරා රහසේම මාලිගාව තුලට ඇතුළු වී නට්ක්‍රැකර් සහ අනෙක් දෙදෙනාව සොයා යන්නට වුණු අතර අගුළු දමා තිබුණු එක් කාමරයක් අසල මුරකරුවන් දෙදෙනෙකු තබා ඇති අයුරු දුටු ක්ලේරාට එතන ඔවුන්ව රඳවා තිබිය යුතු බව වැටහුණා. මුරකරුවන් දෙදෙනා රවටා එතනින් පිටත් කර හැරි ක්ලේරා කාමරයේ අගුළු ඇර ඒ තුලට පිවිසුණා. නමුත් ඒ තුල ඇයට දකින්නට කිසිවක් තිබුණේ නැහැ. එහෙත් හිස් කාමරයකට මුරකාවල් දැමීමට අවශ්‍ය නොවන බව ඇයට වැටහුණා. ඒත් සමගම නට්ක්‍රැකර් විසින් Tamanව අමතන හඬ ක්ලේරාට ඇසුණා. ඇය හඬ ඇසෙන දෙසට ටිකෙන් ටික ලංවන විට ඒ අසල යමක් ඇති බව ඇයට අවබෝධ වුණා. අසල තිබුණු තියුණු ආයුධයක් අතටගත් ක්ලේරා එම බාධකයට වැරෙන් පහරක් එල්ල කළේ ඉන් අනතුරුවයි. ඒත් සමගම එහි තිබුණු අදෘශ්‍යමාන බාධකය බිඳී ගොස් නට්ක්‍රැකර් සහ අනෙක් දෙදෙනා ඉන් පිටතට පැමිණියා. ක්ලේරාට නට්ක්‍රැකර්ව නැවත දකින්නට ලැබීම පිළිබඳව ඇති වූ සතුටත් සමගින් එක්වරම දුව ගොස් ඇය නට්ක්‍රැකර්ව වැළඳ ගන්නට වුණා. ඉන් අනතුරුව එතනින් පිටතට පැමිණි ඔවුන්ට මවුස් කින් විසින් සූදානම් කර ඇති දරසෑය මෙන්ම රැගෙන පැමිණ තිබුණු පාතීනියා වැසියන්වද දකින්නට ලැබුණා. තවදුරටත් ෂුගර් ප්ලම් කුමරියගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිය නොහැකි බැවින් නට්ක්‍රැකර් විසින් මවුස් කින් හමුවට ගියේ සටන් වැදීමේ අදහසිනුයි. ඉතිරි වී සිටි මිනිසුන් සියලු දෙනාවද කුඩා ගල් පිළිම බවට පත් කළ මවුස් කින් මීළඟට නට්ක්‍රැකර් දෙසට හැරුණේ මැජික් යෂ්ටියේ බලයෙන් ඔහුගේ ප්‍රමාණය කිහිප ගුණයකින් විශාල කර ගනිමිනුයි. එබැවින් මවුස් කින්ගේ දරුණු පහරවල් හමුවේ නට්ක්‍රැකර් දුර්වල වී ඇද වැටුණු අතර ඔහු ගිනි මැලයට නොවැටී බේරුණේ යාන්තමිනුයි. ඒ මොහොතේ ක්ලේරා නට්ක්‍රැකර් අසලට දුවගෙන පැමිණි අතර ඇය මවුස් කින් හට පැවසුවේ ඔහු මැජික් යෂ්ටියකට මුවා වී සිටින දියගුළු මීයෙකු බවයි. එවිට තරහින් ක්ලේරා වෙත මැජික් යෂ්ටිය එල්ල කළ මවුස් කින් තවදුරටත් ක්ලේරාව කුඩා කිරීමට සැරසුණු අතර අපහසුවෙන් වුවත් ඊට බාධා කරමින් නට්ක්‍රැකර් Tamanගේ කඩුව හරස් කිරීමත් සමග ක්ලේරා දෙසට පැමිණි කිරණ කඩුවේ වැදී පරාවර්තනය වීමෙන් එය ආපසු මවුස් කින් වෙතම ගොස් මවුස් කින් කුඩා මීයෙක් බවට පත් වුණා. එවිටම බියටපත් වූ ඔහු දුවගොස් අපද්‍රව්‍ය බැහැර කරන මාර්ගයක් තුළට රිංගා ගත්තා. මේ වන විට නට්ක්‍රැකර් බෙහෙවින් දුර්වල වී සිටි බැවින් කනගාටුවට පත් වී සිටි ක්ලේරා නට්ක්‍රැකර්ට හාදුවක් දුන්නේ හරිම ආදරණීය ලෙසයි. ඒත් සමගින් මායාව බිඳී ගොස් නට්ක්‍රැකර් ඔහුගේ සැබෑ ස්වරූපයට පැමිණියේ එරික් කුමරුන් බවට පත් වෙමිනුයි. එපමණක් නොව සියලු දෙනාම පුදුමයට පත් කරමින් හැම කෙනෙක්ම බලාපොරොත්තුවෙන් සිටි ෂුගර් ප්ලම් කුමරිය ක්ලේරාම බව සියලු දෙනාම ඉදිරියේ සනාථ වුණා. එසේම අන්ධකාරයේ පැතිරී තිබුණු පාතීනියාව නැවතත් ආලෝකමත් වුණු අතර ගල් පිළිම බවට පත් වී සිටි සියලු දෙනා යලි යථා තත්ත්වයට පත් වුණා.
දැල් වෙමින් තිබෙනු ගිනිසෑය අලංකාර ජලමලක් බවට පත් වුණා. අවසානයේ මවුස් කින්ගේ සියලු මායාවන් බිඳී ගොස් පාතේනියාවට නිදහස උදා වුණා. එසේම පාතේනියා වැසියන්ගේ කැමැත්ත පරිදි එරික් කුමාරයා රාජධානියේ රජු බවට පත් වුණා. එරික් කුමාරයා ක්ලේරාට ඔහුගේ රැජින වීමට කළ යෝජනාව ඇය බොහොම සතුටින් පිළිගත්තා. එබැවින් ඇයට මාලයේ ලොකට්ටුව විවර කර ආපසු නිවස වෙත යාමට උවමනාවක් තිබුණේ නැහැ. නමුත් තවදුරටත් ඔවුන්ට බාධා කරමින් වවුලාගේ පිටමත නැගී ආපසු පැමිණි මවුස් කින් ක්ලේරාගේ මාලයේ ලොකට්ටුව විවර කිරීම නිසා ක්ලේරාට නැවතත් නිවස වෙත යාමට සිදු වුණා. ඇය නිින්දෙන් අවදි වන විට ඇයගේ සැබෑ ස්වරූපයට සහ සැබෑ ප්‍රමාණයට පැමිණ තිබුණු අතර එරික් කුමාරයා දකින්නට නොසිටීම පිළිබඳව ඇය කනගාටුවට පත් වුණා. එබැවින් ක්ලේරා හැම තැනකම නට්‍රකව සොයන්නට වුණා. ක්ලේරා සීයාගෙන් මෙන්ම ඇයගේ කුඩා සහෝදරයාගෙන්ද ඒ පිළිබඳව විමසුවා. ක්ලේරා පැවසූ දේ ඇසීමෙන් කලබලයට පත්වුණු සීයා සිතුවේ ක්ලේරා වෛද්‍යවරයෙකු හමුවට ගෙන යාමට සිදුවන බවයි. එවිටම එතනට එලිසබෙත් නැන්දා පැමිණියේ ඇයගේ මිතුරෙකුගේ පුතෙක්ද සමගයි. ඔහු දුටු සැනින් ක්ලේරාට සතුටක් ඇති වුණේ පැමිණ ඇත්තේ එරික් කුමාරයා බව දැකීමෙනුයි. එලිසබෙත් නැන්දා ඔහුව කැඳවාගෙන පැමිණ තිබුණේ ක්ලේරාට හඳුන්වා දීම සඳහායි. ළඟදීම නැවතත් අලුත් චිත්‍රපටයක් සමගින් හමු වෙමු. මේ චිත්‍රපටය පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් ලස්සන චිත්‍රපටි ඔබ වෙත ගෙන ආ සැනින් බලන්න අපගේ Movie World channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.